යාළුවනේ මෙන්න මේ සීන් එක හිට අපේ බුක් මැච් එක තියෙනවා. ඒකට මේ අපි කොල්ල හිනන මහන්සිලා එන්න අපේ කොල්ල සිට් එක මොකද කරන්නේ කියලා බලන්න. මෙන්න ඉන්න අපේ කොල්ල සෙට් එක මෙන්න මේ බරටම වැඩ කොල්ල සෙට් එක මේ අපේ මහුන් අංශයේ පේනවනේ කොල්ල බරටම වැඩ. තව මේ අපේ ගුරුපුර ඇත්තුන්ගේ වාහනේ හදනවා. අපි වාහනේ අතර පැත්තට ගිහිල්ලා බලමු. මේ ඉන්නේ වාහනේ අතර පැත්තට යන්න කලින් මේ ඉන්න අපේ තාක්ෂණයේ පැත්ත කරන සහෝදරයා. මේ ඩයල් එක බරට වැඩ මේ මධ්‍යම රාත්‍රී 12යි වෙලාව. මේ තමයි අපේ ඩමියට ඉන්න එක. ඩමියට ප්‍රැක්ටිස් කරන ගමන් තමයි මේ ඩයල් එකේ සිටින්නේ. නැතුව මේ උද්‍යාන සිටිනානේ මේ කවදාවත් ඔයාලා එහෙම ස්ටෑන්ඩ් එපා. මේ ඩමියට තමයි ප්‍රැක්ටිස් කරන්නේ. අපි දැන් මේ අපේ හොස්ටල් එක මේ කැම්පස් එකේ අපේ යුනිවර්සිටි ඔෆ් වවුනියා කැම්පස් එක තමයි මේ තියෙන්නේ. මේ අපේ හොස්ටල් එක. අපි යමු දැන් කොල්ල මොකද කරන්නේ කියලා අපේ වාහනේ වැඩි සද්ද එනවා. මේ වැඩ කොල්ල නේද පේනවනේ. අපේ ඕඩා පොඩ්ඩක් කේස් එකක් දානවා. මේ හැම වෙලේම මොකක් හරි වැඩක් කරනවා නම් ඕඩා එන කේස් පේන කොල්ලොන්ගේ වැඩ. මේ අපේ වාහනේ හදන්න පොඩි මුල් අඩිතාලම තමයි මේ අරන් තියෙන්නේ. කට්ටිය බලන්න වැඩ. කොල්ලෝ සෙට් එක තියෙනවනේ. කොල්ලොන්ගේ ගැම්ම. මේ කහපාට ඕනි දුවනේ බං. ස්ටිකර් බෝඩ් ගන්න කහපාටි මැල්ල දෙන්න බෝඩ් එකේ. මෙහෙත් ඉන්න කොටස මේ කට්ටිය මේ කොල්ලොන්ගේ බැච් සිට් එක කියන්නේ එක්කෙනෙක්වත් නිදාගෙන නැහැ. නිදාගන්න නෑ කොල්ලෝ ඔක්කොම එකට වැඩ කරනවා. හලෝ යාළුවනේ මේ අපේ ඩෙඩ් බොඩි අරන් යනවා වල පෙන්වන්න තමයි මං ආවේ. මේ දැන් නම් වෙලාව රෑ 1 මධ්‍යම රාත්‍රී 1 වෙලා තියෙන්නේ දැන්. මේ අපි බලමු මේ කොල්ලොන්ගේ වැඩ ටික. ඊට පස්සේ ඔයාලට මම මේ පින්නම් පෙන්නන්න අපේ තාම වාහනේ වැඩ කොහොමද කියලා. මේ තියෙන්නේ වාහනේ වැඩ තමයි සුද්දලා. මේ පේනවනේ දැන් නම් වාහනේ අන්තිම හරිය යන්නේ කොල්ලෝ සෙට් එක බලටම වැඩ කරලා මේ අන්තිම හරිය වගේ දැන් වාහනේ යන්නේ. මේ පොඩ්ඩක් හදනවා. චැසි හදන ගමන් කියන්නේ ලෑලි පා ගන්න එපා. ලෑලි පා ගන්නත් එපා කියනවා. දා මේ පේනවනේ වාහනේ ගල් පාතයි බොරළු ගොඩයි යන වාහනේ තමයි මේ හදන්නේ. මේ අපේ ඩෙඩ් බොඩියත් ඒ අස්සේ එනවා. මේ පේනවනේ කොල්ලෝ සෙට් එක බලටම වැඩම ආදරේ කරන්න වටින කොල්ලෝ සෙට් එකක් තමයි මේ ඉන්නේ අපේ බැජ් එකේ. උදෑසනක් කියලා මේ ඊයේ තමයි ලොග්ගේ ඊයේ රැත්තුවනේ මම මේ වෙලාව අද වෙලාව උදේ 7යි. අද උදේ 7යි කියද්දිම අපේ කොල්ලෝ සෙට් එක වැඩ බලටම අපේ ටෙක් එකේ කොල්ලෝ සෙට් එකක් තමයි මේ ඉන්නේ. හරිද? මෙන්න අපේ වාහනේ ගිරිපුර ඇත්තොන්ගේ වාහනේ පේනවනේ කොල්ලෝ බරටම වැඩ. ආඩද වීඩියෝ කෝල් එකක් කරන් පෙන්නන්නේ? වීඩියෝ කෝල් එක නෙමෙයි බං. අඩු අප්ලෝඩ් කරනවද? ඇයි මුරිය තියෙන ලොග් එක කරලා තිබ්බේ? ඌ තමයි මේ පේනවනේ කොල්ලා මුරිය තමයි තියෙන්නේ. දැන් ඉබ්බා වගේ